හෙලෝ! ඉතින් මේ වීඩියෝ එක අද අපි යන ඩුබායි වල තියෙන ලස්සන දෙයක අත්දැකීමක් ලබන්න තමයි අද යන්නේ. ඉතින් මේ වෙලාව උදේ 6ට පාන්දර 6ට විතර ඇති. මොකද අපි ඉන්නේ ෆුජේරා වලනේ. ඉතින් අපි අද ඩුබායි වලට යනකොට අපිට පැය 4ක වගේ කාලයක් යනවා අපි බස් එකේ යනකොට යන්න. ඉතින් උදේම නැගිටලා මේ ඩුබායි වලට යන්න තමයි හදන්නේ. මේ වෙලාවෙදී උදේ පාන්දර 6ට විතර ඇති. අපි ගියේ පෙබ්‍රුවරි වල හින්දා ටිකක් සීතලයි උදේ. ඉතින් ඒක නිසා තමයි ජැකට් එකක් දාගන්නේ. අපි මේ යන්න හදන්නේ දැන් ඩුබායි වලට. අපි එන බස් එක ආවා. අපේ ගෙදර ළඟ ඉඳන් ටිකක් එළියට අපි පයින් ඇවිදගෙන එන්න ඕනේ. මගේ ගිය පාර වීඩියෝ එක තියෙන්නේ මම ටැක්සි එක ගන්න එළියට එනවා. ඉතින් ඒ වගේ චූටි දුරක් අපි ඇවිදගෙන එන්න ඕනේ බස් එක ගන්න. ඉතින් බස් එක හරියටම වෙලාවට එනවා. සාමාන්‍යයෙන් අපේ ගෙදර ළඟ ඉඳලා බස් එක තියෙන තැනට යන විනාඩි 5ක් වගේ දුරක් තියෙන. ඊට පස්සේ බස් එක 6ට තියෙන බස් එක කියන්නේ 6:20ට එන්නේ. හැබැයි 6:20 කියලා කිව්වොත් හරියටම 6:20 6:21 වගේ වෙලා බස් එක එනවා. ඉතින් එදාත් ඒ වගේම හරියටම වෙලාවට බස් එක ආවා. ඉතින් අපි බස් එකට නැගලා අපේ ෆෝන් charge කරගන්න ඕන නම් ෆෝන් charge කරගන්න පුළුවන්. ඒ charge point ඔක්කොම බස් එකේ තියෙනවා. මේ ඈතට පේන්නේ අපි වැඩ කරන හොටෙල් එක. ඉතින් හරිම ලස්සනයි. හැබැයි මට ඒ වෙලාවේ නම් නිින්ද ගියා. නිින්ද ගිහිල්ලා ආපහු ඇහැරුණේ ඉතින් එළියත් වැටුණාට පස්සේ. කලින් දැක්කේ අපි ෆුජේරා වල ඉඳන් එන ටිකනේ. ඒ කියන්නේ අපි ඉන්නේ අලාකාවල. එහි ඉඳන් එන ටික තමයි මේ දැක්කේ. මේ ෆුජේරා ටවුන් එක. ටවුන් එකත් ටිකක් ඩුබායි වගේම තමයි. හැබැයි අර පටේම කඳු වලින් වට වෙලා තියෙන්නේ. ඉතින් කට්ටියම හොඳටම නිදි. මාත් ඉතින් නිදාගෙන නැගිටලා තමයි මේ කතා කර යන්නේ වටපිටාව බල. ඉතින් හරිම ලස්සනයි. මෙහි ඩුබායි වගේ නෙමෙයි. මට මේ පාර වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම ඩුබායි වලින් ෆුජේරා වලින් ඩුබායි වලට ගියාම ඒකේ වෙනස. මගලට ඉස්සරහට ඒවා වල වීඩියෝස් අරගෙන එන්නම්. මොකද අර ෆුජේරා වල ලස්සන කඳු ටික පහුවෙලා ඩුබායි වලට යනකොට බිල්ඩින් ටික දැක්කහම ඒ බිල්ඩින් ටිකත් එක්ක ෆුජේරා වෙනස් වෙන්නේ කොහොමද ඩුබායි වලට වඩා කියන එක හොඳටම තේරෙනවා. හරි. දැන් අපි අර ගෙදර ළඟ ඉඳන් මේ ෆුජේරා ටවුන් එකට බස් එකේ ඇවිල්ලා මෙතනත් පොඩි වෑන් සිස්ටම් එකක් දැන් දාලා තියෙනවා අපිට ඩුබායි වලට යන බස් එක ගන්න තැනට. ඉතින් මේ සිස්ටම් එක හරියම දියුණුයි. හැම දෙයක්ම මුදල් මත පදනම් වෙලා තියෙන්නේ. ඒ වුණාට හැම ෆැසිලිටි එකක්ම අපිට හම්බ වෙනවා ඩුබායි වලදී. සාමාන්‍යයෙන් මම කොහේ හරි යද්දී අපි උදේ කෑම චුට්ටක් මග ඇරෙනවා. ඒ වුණාට මං හැම වෙලාවකම පොඩි පළතුරු ටිකක් දාගෙන යනවා. එතකොට අපිට බස් එකක හරි කන්න පුළුවන් හින්දා. හැබැයි රාමදාන් කාලෙට නම් අපිට එළියදී එහෙම කන්න හම්බ වෙන්නේ නැහැ. අපි දැන් මේ යන්නේ පෙබ්‍රුවරි වලනේ. එතකොට ඉතින් එළියදී කන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බඩගිනිත් එනානේ. ඉතින් උදේ 7:00 වගේ වෙද්දි මොකද අපි උදේ 5:00 ඉඳන් නැගිට ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඒ බස් එක ඇතුළේදී ෆුජේරා වලින් නැග්ගට පස්සේ අපි පොඩක් කෑවා. මොකද බඩගිනි හින්දා. මේ බස් එකත් හරියටම වෙලාවට යනවා. ඒ කියන්නේ අපි ෆුජේරා වලට යනකොට වෙලාව 7:00 වගේ වෙනා ඇති. ඉතින් ඒ වෙලාවට ඒ කියන්නේ කියන වෙලාවටම පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් හිටියත් කවුරුත් නැති වුණත් ඒ බස් එක මේක නම් හැබැයි වෑන් එකක් මට හිතෙන්නේ. ඒ වෑන් එක යනවා. දව දෙයක් අපිට කියන්න ඕනේ මෙහි UAE වල ජීවත් වෙන අයට. දැන් සාමාන්‍යයෙන් අපි කලින් එනකොට ඇත්තටම අපිට ෆුජේරා වල ඉඳන් ඩුබායි වලට යන්නම අපිට වියදම ගියේ ඩිරාම් 35ක් විතර. හැබැයි දැන් ඒගොල්ලන්ගේ අර වෙනස් ට්‍රැවල් ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක දැන් ටිකක් ඊට වඩා ඩිරාම් 15ක් විතර වැඩිපුර යනවා. මොකද දැන් අපි අර ඔයගොල්ලන් දැක්කේ පොඩි වෑන් එකක් වගේ එකකට නගිනවා. ඉතින් ඒකටත් දැන් ඒගොල්ලන් තව ඩිරාම් 3ක් අය කරනවා. ඉතින් එහෙම බලද්දී පොඩි කලින්ට වඩා මේ අවුරුද්දේදී අපි ඩුබායි වලට යනකොට චුට්ටක් වියදම වැඩි. ෆුජේරා වල ඉඳලා ඩුබායි වලට තාම මෙට්‍රෝ
සිස්ටම් එකක් නැහැ. ඒ කියන්නේ ට්‍රේන් සිස්ටම් එකක් නැහැ. බස් එකකින් තමයි ඩුබායි වලට යන්න ඕනේ. හැබැයි ඩුබායි වල නම් ඉඳලා ඉතින් හැම තැනටම යන්න මෙට්‍රෝ සිස්ටම් එකක් තියෙනවා. මේ තියෙන්නේ ෆුජේරා බස් ස්ටොප් එක. මෙතනින් තමයි අපි ඩුබායි බස් එකට නගින්නේ. ඉතින් ඩුබායි බස් එකේ එනකන් අපිට මෙතන ඉඳගෙන ඉන්න පුළුවන්. ඔයගලන්ට පේන්නේ මේ නවත්තලා තියෙන බස් එක. මේ බස් එකේ තමයි අපි යන්න ඕනේ. හැබැයි තාම ඩෝ එක ඕපන් කරලා නැහැ. හරියට වෙලාවට තමයි ගලන් ඩෝ එක ඕපන් කරන්නේ. ඕන අපි ෆුජේරා වලිනුත් බස් එකට නැගලා මේ ඩුබායි වලට බැහැලා ඇත්තටම මට අරවත් වීඩියෝ කරගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඇත්තටම නිදාගත්තා. ඉතින් මේ ගෝල්ඩ් සූක් කියලා දැම්මේ අපි බැස්සේ ඇත්තටම ඩුබායි වල ඇවිල්ලා ගෝල්ඩ් සූක් එකෙන්. මොකද අපිට ගෝල්ඩ් සූක් එකකිනුත් ගන්න කරන්න බඩු වගේක් තිබුණා. මේකට හේතුව තමයි අපි ඇත්තටම ඩුබායි ගියේ අරණිගේ බර්ත්ඩේ එක හින්දා. මේ හරියටම පෙබරවාරි 11 වෙනිදා අපි ආගේ බර්ත්ඩේ එකට තමයි ඩුබායි ගියේ. විශේෂයෙන් අපි ගෝල්ඩ් සූක් එකකට යන්න ඕන හින්දා සහ අපි දැන් ඩුබායි වලට ඇවිල්ලා අවුරුදු දෙකක්නේ. ඉතින් ඒ අවුරුදු දෙකේම අපි ලැබපු නැති එක්ස්පීරියන්ස් එකක් ගන්නත් එක තමයි අපි මේ පාර ඩුබායි වලට ආවේ. සමහර දේවල් වෙනස් වෙලා. මොකද අපි කලින් ඩුබායි වලට කියන්නේ ගෝල්ඩ් සූක් වලට ආවා. ගෝල්ඩ් සූක් කිව්වහම හැමෝම දන්නවනේ. ගෝල්ඩ් කියන නමෙම තේරෙනවානේ රත්තරන්. ඒ කියන්නේ රත්තරන් තියෙන පැත්තක් තමයි ගෝල්ඩ් සූක් කියලා කියන්නේ. ඉතින් අපි හදන්නේ අරණිගේ බර්ත්ඩේ එක නිසා එයාට ගෝල්ඩ් වටින දෙයක් අරගන්න යන්න. දැන් ෆුජේරා වල ඉඳලා ඩුබායි වලට එන්න කොච්චර වෙලාවක් යනවද කියලා අද නම් ගොඩක් අවසර නැහැ මෙහි. හැබැයි අවුව තිබුණත් සීතලකුත් තියෙනවා. දැන් අපි යන්න හදන්නේ ගෝල්ඩ් සූක් එකට. බස් එකේ නැගී ඇත්තටම අපි ගෝල්ඩ් සූක් වලින් බහිනකොට උදේ 11:45 වගේ වෙලා. ඉතින් ගොඩක් වෙලාවක් යනවා හිඳන් ඉතින් මෙහෙට එන්න. නමුත් අත්‍යවශ්‍යම දෙයක් ඇරෙන්න ඇත්තටම අපි ඩුබායි එවන ප්‍රමාණය ගොඩක් අඩු. අපි නම් ආවේ සයිබර් එකට. මේ සයිබර් එකේ අපේ සිංහල ලංකාවේ අය වැඩ කරන අයත් මේක ඉන්නවා. ඉතින් සයිබර් එකකින් තමයි අපි ජුවලරි අරගත්තේ. මොකද ඒ දේ වටිනවා. හේතුව මෙහි අපේ ලංකාවල වගේ නෙමෙයි. අපි ගොඩාක් සල්ලි පොතේ දාලා තිබ්බත් අපිට අර පොලියක් ඒ දේවල් එකතු වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ දෙයක් අරගත්තාම වටිනාකමක් තියනවානේ. ඒක නිසා අපිට පුළුවන් විදිහට මේ වගේ දේවලුත් අපේ ළඟ තියාගන්න කිතින් අපි ඉස්සරහට හොඳයි. ඊට පස්සේ 11:45 වෙලා අපි හෙට ගිහිල්ලා 12:00 වගේ වුණා එතන වැඩ ටික ඉවර වෙන්න. ඊට පස්සේ අපි ආවා දවල්ටයි උදේටයි එකපාරම කන්න. මං ආසම කරන කෑම ඉන්දියන් ෆුඩ්ස්. ඉතින් ඇත්තට මේ වගේ කඩයක් හොය තමයි ආවේ. මේ කඩේ නම් අපි කවදාවත් කාලා නැහැ. අපි ගෝල්ඩ් සූප් කලින් ආව තිබ්බට දැකලත් නැහැ. ඒ වෙලාවේ අපිට හම්බුන කඩයක් ගණනුත් හරියම අඩුයි. ඒ වගේම තමයි කෑම මාරම රසයි. UAE වල ඉන්න කවුරු හරි කෙනෙක් නම් මොන මේ ඉන්දියන් හෝටල් එකට ගිහලා try කරලා බලන්න. කෑම හරිම රසයි. ඉන්දියන් ෆුඩ්ස් තමයි ඔක්කොම තියෙන්නේ.
वेजिटेरियन क्यों नहीं? Io vegetarian apa? යන්න හදන්නේ ඩෙසර්ට් සෆාරි. බලමු ඩෙසර්ට් සෆාරි ගිහිල්ලා කොහොම වේද කියලා අපි දන්නේ නැහැ. මම හිතනවා ඒක අපිට හොඳ ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා. ගිහිල්ලා බලමු අපිට ඒ වෙහිකල් එක අරගෙන තියෙන්නේ. ඩෙසර්ට් සෆාරි යන්න අපි හැමෝම එක්සයිටඩ් වෙලා ඉන්නේ ඩෙසර්ට් සෆාරි කොහොම වෙයිද කියලා. අතරම කිව්වොත් මම තමයි මේක බුක් කරේ. Kamu kaca tapi. ඒගොල්ලෝ මට බයිනා මම බුක් කරේ හරි නැහැ කියලා. එක එක වෙරයිටිස් තියෙනවා. අපිට ඒ වෙරයිටිස් වලට බුක් කරන්න පුළුවන්. ඉතින් මම ටිකක් ගන්න අමාරුවෙන් මේ බජට් එකට ගියලා විදිහට තමයි බුක් කරේ. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ ඩෙසර්ට් සෆාරි වල අපිට කරන්න තියෙන ඇක්ටිවිටිස් වෙනානේ. ඒ තියෙන තැනට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයා UAE ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් Facebook එකෙන් හරි Instagram ඔය ඕනම social media එකකින් ඩෙසර්ට් සෆාරි කියලා ගහුවාම ඔයාලට ඕන තරම් පැකේජස් එනවා. එක එක ඩෙසර්ට් සෆාරි කියන්නේ ගොඩාක් ඩෙසර්ට් සෆාරි අපිට පැකේජස් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒවා එක එක වෙරයිටිස් තියෙනවා විවිධ ගණන් වලට. ඉතින් අපි තෝරගත්තේ ටිකක් මධ්‍යම ප්‍රමාණයේ අපේ බජට් එකටත් ගැලපෙන විදිහේ පැකේජ් එකක්. ඉතින් මෙතනට ගියාම අපි ගත්ත පැකේජ් එකේදී මේ ඔයගලන්ට ඉස්සරහට පේනවා ඇති බයික් රයිඩ්ස් තියෙනවා. ඒව ඉන්ක්ලූඩ් වෙලා තිබෙන්නේ නැහැ. හැබැයි ඒවට අපි අමතරව එතකොට ගෙවන්න ඕනේ. මෙතන තිබ්බ විදිහට එක්කෙනෙක්ට මට මතක විදිහට 125ක් දෙන්නෙක් යනවා නම් ඒක 250ක් එයාලා ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. මෙතන හැම දෙයක්ම තියෙනවා. මෙතන තමයි බයික් රයිඩ්ස්. ඊට පස්සේ අපි ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන් ඩෙසර්ට් සෆාරි වලේ කියන්නේ ඩෙසර්ට් එකේ අපිව ගෙනියනවා ජීප් එකක. ඒව ඔක්කොම මෙතන තමයි කරන්නේ ඇක්ටිවිටීස් දෙක. ඉතුරු ඇක්ටිවිටීස් ඒ කියන්නේ අපිට කැමල් රයිඩ් එකක් තිබ්බා. ඊට පස්සේ ඩෑෂ්බෝඩින් තිබ්බා. ඩෑෂ්බෝඩින් කියන්නේ වැලි වල අපිට යන්න පුළුවන්. ඒවා කරන්න අපි වෙන තැනකට තමයි ගියේ. ඒවයි වීඩියෝස් උත් ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් මෙතනින්ම අපි අර ඔළුවට දාන මේ ඒක තමයි අර අයිකන් එක මේකේ තියෙන. අපි ඔළුවට දානේ පටියක් බැඳගත්තා. ඉතින් හැමෝම මේක දානවා. මොකද ඇරබික් අයගේ ඒගොල්ලන්ගේ දෙයක් නේ ඒක. සංස්කෘතිය දෙයක් නේ. ඒ නිසා හැමෝම මේක අරගෙන දාගන්නවා. හැබැයි මං මෙතනට එන කෙනෙක් නම් ඔයගලන් ෆස්ට් තැනින්ම මේක අරගන්න එපා. මොකද එතන මේ අපි ගත්ත තැනින් ගාන වැඩි. ඒ කියන්නේ නිරාම් 50ක් වුණා මේක. ලංකාවේ සැලි වලින් මේ රිදි කෑල්ල අද රේට් එක කීයද කියලා බලලා 50 වැඩි කරලා බලන්න. එතකොට ඒක ගාන ටිකක් වැඩි. හැබැයි අපි මෙතනින් මං කිව්වට දෙවෙනි තැනට ගියාම එතකොට එතන ඊට වඩා ගාන ගොඩක් අඩුයි. ඒ කියන්නේ රාම් 20ට වගේ තමයි 20ටත් අපිට ගන්න පුළුවන්. ඔන්න මේ අපි අර වැලි වල කියන්නේ කාන්තාරේ ජීප් රයිඩ් එකක් යන ගමන් මේ එක්ස්පීරියන්ස් එක නම් ඇත්තටම හරිම ලස්සනයි.
විදිහට ජීප් රයිඩ් එක ගිහිල්ලත් ඉවරුණා. ඉතින් මම මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අර මට මතක් වුණා අපි පුංචි කාලේ වැඩිවෙල සෙල්ලම් කරන්න හරි ආසනේ. ඒක. ඉතින් මේ කැමල් රයිඩ් එක හැබැයි අපිට ගොඩාක් වෙලා මේ කැමල් රයිඩ් එකේ ගියේ නැහැ. ආසාවෙන් ගියාට සත්තු දැක්කහම මට නම් ඒක යන්න ආසාවක් හිතුන්නේ නැහැ. ඊට පස්සේ මේ අපි ආවේ මේ තියෙන්නේ අර ෂෝ එක බලන තැන. කියන්නේ බෙලි ඩාන්ස් මේ ඉස්සරහට ඔයගලන්ට වීඩියෝ බලන්න පුළුවන්. තනුර ෂෝ ඊළඟට ෆයර්වර්ක්ස් ඒව ඔක්කොම අපිට බලන්න තියෙන්නේ මෙතන ඉඳලා. ඔය මැද්දේ අර කොටුවක් වගේ තියෙන ඒ වීඩියෝ තමයි ගලන් perform කරන්නේ. අපිට ඉතින් වටේ ඉඳගෙන බලන්න පුළුවන්. මේ එතනම අපිට ෂූට් කරන්න පුළුවන්. ඔය අරබික් විදිහට ඇඳලා අපිට ෂූට් කරන්නත් පුළුවන්. එතනම ඩ්‍රෙස් තියෙනවා. ඊට පස්සේ අපි ඒව ඔක්කොම කරලා ඉවරනකොට හවස වුණා. මේ අපි දැන් ෂෝ එක බලන්න ලෑස්ති වෙන්නේ. ඊට කලින් ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ දේවල් දැක්කහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ මේගොල්ලන් රට කොච්චර ලක්සරි ලයිෆ් එකක්ද ගෙවන්නේ එහෙම කියලා. ඔව්. හැබැයි අපිට මේ දේවල් කරන්න ඒ විදිහට ජීවත් වෙන්න ටික කාලයක් යනවා. දැන් හිතන්නකෝ අපිත් මෙහෙට ඇවිල්ලා අවුරුදු දැන් දෙකක් ඉවර වෙලා 2.5 විතර වගේ. ඉතින් මේ අවුරුදු 2.5කට පස්සේ තමයි අපිත් මේ වගේ ඩෙසර්ට් සෆාරි යන්න හරි ෆුජේරාවල ඉඳලා ඩුබායි වලට ආවේ. ඒකට හේතුව තමයි ඔයාලා මුලින්ම අපි රටකට ආවහම අපිට මේ තියෙන හැම දෙයක්ම එන්ජොයි කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හම්බ අවශ්‍ය වෙන මුදල් උනාත් ඒක දැකියාව උනාත් ඒ වටපිටාව අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අපිට තියෙන විදිහට අපි මුදලුත් ඉතුරු කරගෙන අපේ සතුටත් රැකගෙන ජීවිතේ විඳින්න. ඒක නිසා මේක බලන ඔයා කොයි වෙලාවකත් හිතන්න එපා අනේ කොච්චර සතුටු ජීවිතයක්ද කියලා. එහෙම නැහැ. හැබැයි ඔයාට හම්බ වෙන පුංචි වෙලාවෙදී හරි ඔයා වෙනුවෙන් කාලය වැය කරන්න. ඔයා වෙනුවෙන් ජීවිතේ සතුටින් ඉන්න. මොකද අපි මේ හැම දෙයක්ම කරන්නේ ජීවිතේ සතුටින් ජීවත් වෙන්නනේ. ඒක නිසා ඔයා වෙනුවෙන් ඔයාව සතුටු කරන්න, ඔයා වෙනුවෙන් ඔයාට හොඳම දේ තෝරගන්න. හොඳම දේ කරන්න. ජීවිතේ විඳින්න. හැබැයි ඔයා ජීවිතේ විඳින්න උනත් ඒ හැම දෙයකටම ඔයාට අවශ්‍ය කරන දේවල් එකතු කරගන්න. හරි. ඉතින් ඒක ටිකක් ලොකු කතාවක්. මොකද මට හිතෙනවා ඉතින් සමහර කෙනෙක් හිතන්න පුළුවන් අනේ මේක මාර ලස්සන ලයිෆ් එකක් නේ කියලා. ඒක නිසා තමයි මම ඔයගලන්ට මේ දේවල් කිව්වේ. ඉතින් ඔය කාලා කියන්නේ අපි කන අතරතුරේදීම බෙලි ඩාන්ස් ෂෝ එක පටන් ගත්තා. ඉතින් අපිට ඒවත් බල එන්ජොයි කරන්න තමයි දැන් තියෙන්නේ. හරි ඉතින් දැන් ඩිනර් බුෆේ එක ඕපන් වුණා. ඉතින් දැන් කන්න තමයි යන්නේ.
ලයිට් දාගෙන වගේ කැරකුණ එකට තමයි තනෝරා ෂෝ කියලා කියන්නේ. ඉතින් ගොඩාක් මේක පැය ගාණක් යනවා. මං හිතන්නේ පැය 2කමාරක් විතර වගේ. හැබැයි මම ඔයගලන්ට ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් දැම්මේ නැහැ. ඒ අතරතුරේදී ওই ෆයර්වර්ක්ස් යනකොට අපිට දෙනවා මේ වගේ පොඩි කියන්නේ සමරු මම ඒකට කියනවා දාන්නේ සමරු පොත් වගේ ඒවා. ඒවයි ඒගොල්ලන් අපි කියලා නෙමෙයි. යාලා නිකම්ම ෆොටෝස් අරගන්නවා. මේ ෆොටෝස් අපිට පුළුවන් ඒගොල්ලන්ගෙන් එතනදී සල්ලි දීලා අරගන්න. එයාලා එක එක්කෙනා ළඟට එනවා. හැබැයි මට තේරෙන්නේ නැති ඉතින් එයාලා කොහොමද එතන ඉන්න හැමෝම මිනිස්සුම අඳුරගන්නේ කියලා ඒ පින්තූරෙන් බලලා. කොහොම වුණත් මේ ෆයර්වර්ක් එක ගියාට පස්සේ මේක අපි ඉන්න තැනටත් වඩා ටිකක් දුරකින් තමයි තියෙන්නේ. ඒ ෆයර්වර්ක් එක තිබ්බට පස්සේදී තවත් ගින්දර වලින් කරන එක එක සංදර්ශන තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඉවර වෙලා අරණී යාගේ බර්ත්ඩේ එක හින්දා මේ ලස්සන පොඩි පොට් එකකුත් අරගත්තා. එයාට ඒක මතක සටහනක් විදිහට තියාගන්න ඕනි කියලා. ඉතින් අපි ওই ෆොටෝ එකයි ඒ ලස්සන පොට් එකයි අරගෙන දැන් මේ හදන්නේ ගෙදර යන්න කියලා. මේ වෙලාවේ ඇති රෑ 9ට විතර. 9 විතර වෙනකොට ඔක්කොම ඉවරුණා. ඉතින් දැන් අපි මේ හදන්නේ ගෙදර යන්න කියලා. සෆාරි වල ඉඳලා අපි යන්නේ ඒ කියන්නේ අපි බහින තැනට මෙට්‍රෝ එකකට වුණත් අපිට ට්‍රාන්ස්පෝර්ට් එයාලා දෙනවා. ඉතින් ඒක නිසා අපි බැස්සා අපිට අදාළ මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟින්. ඉතින් අපි බැහැලා මේ යන්න තමයි හදන්නේ ආපහු ෆුජේරා වලට. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් ඔයාලව ආපහු හම්බ වෙන්නම්. හැමෝම සතුටින් ඉන්න.